මෙන්න මේ කමෙන්ට් එකට උත්තරයක් විදිහට තමයි අද අපි ඔයාලට වීඩියෝ එක අරගෙන එන්නේ. හරිද? අපි කලින් වීඩියෝ එකක් කතා කරා කොහොමද ඔයාලගේ කම්පියුටර් එකට හරි එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එකට Outlook account එකක් එහෙම නැත්නම් Microsoft account එකක් කොහොමද හදාගන්නේ කියන එක පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන description එකේ මම link එක දාලා තියෙනවා. ඉතින් මේ link එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන උඩින් තියෙනවා කාඩ් එකක්. මේ කාඩ් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඔයාලට හරියටම Outlook account එකක් හදාගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයාගේ account එක හරියටම හදාගන්න. ඉතින් අද වීඩියෝ එකේදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ මේ හදාගත්ත Outlook account එක එහෙම නැත්නම් ඔයාලගේ app එක කොහොමද dark mode විදියට convert කරගන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එකේදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් පොඩි step ටිකක් තියෙන්නේ. ඔයාලට ලේසියෙන්ම මේක dark mode වලට convert කරගන්න පුළුවන්. හරිද? මම මේ විදිහට මගේ app එක open කරගෙන තියෙනවා. හරිද? මම මෙතන unread කියන එක click කරගෙන තියෙනවා. ඒවා මෙතන click කරන්න අවශ්‍ය නැහැ. ඔය යන්න මෙතන file කියන tab එකට. ඔය මෙතන click කරන්න. click කරාට පස්සේ මේ file කියන tab එක open වෙනවා. මේක තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් options කියලා. සමහර විට මෙතන පල්ලෙහින් මේක තියෙන්න පුළුවන් setting හරි එහෙම නැත්නම් options හරි මේ වගේ මොකක් හරි tab එකක් තියෙනවා. ඔය මෙතන click කරන්න. ඉතින් මට මෙතන options කියලා තියෙනවා. මම මෙතන click කරනවා. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Outlook options කියලා window එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට තියෙනවා මෙන්න මේ side එකෙන් පොඩි පොඩි tabs කිහිපයක්. ඉතින් ඔයා යන්න ඕන මෙතන තියෙන general කියන tab එකට. ඉතින් මේක default open වෙන්නේ general කියන tab එකෙන්. ඔයා කලින් සමහර විට open කරලා තියෙනවා නම් මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයා මෙතන general කියන දන click කරන්න. හරි, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා office theme කියලා. සමහර විට ඔයාගේ app එකේ මේක මෙතන නොතිබෙන්න පුළුවන්. පල්ලෙහාට scroll කරලා බලන්න. මේ ගොඩක් වෙලාවට per version වල පල්ලෙහා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා office theme කියලා. ඊට ඉස්සරහින් තියෙන මෙතන arrow එකක්. ඔයා මෙතන click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට dark grey, black සහ white කියලා options කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක black කරගන්න. මෙතන ඔයාලට පුළුවන් black කියන option එකට යන්න. එහෙම නැත්නම් ඔයාලා dark grey කියන option එක පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් මෙතන dark grey වලට යන්න. ඉතින් ඔයාලා Microsoft ලගේ අනිත් softwares පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඔයාලා Photoshop මේ වගේ softwares පාවිච්චි කරනවා නම් මේ වගේ softwares වල ඔයාලා dark grey කියන color mode එක පාවිච්චි කරනවා නම් ඔයාලට මෙතනදීත් පුළුවන් dark grey වලට යන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම black කරගන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ dark grey කියන color mode එක. ඉතින් මම මෙතන click කරනවා. ඊට පස්සේ ඔයා මෙතන පල්ලෙහින් තියෙන OK කියලා බටන් එකක් ඔයා මෙතන click කරගන්න ඕන. මම මෙතන click කරනවා. click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක මේ විදිහට මාරු වුණා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට ඔයාගේ Outlook app එක dark mode වලට මාරු කරගන්න. ඉතින් මම හිතනවා මේ comment එක දැම්ම කෙනාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම comment section එකේ දාලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට දැනගන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒකත් comment section එකේ දාන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. මේ වගේ අලුත් interesting වීඩියෝ එකකින් නැවතත් ඔයාලව හමුවුණු තුරු ඔයාලට සුබ දවසක්.